जो है कही जो है सुनी वो बात क्या है बता मितवा कहे धड़कने तुमसे क्या मितवा Yo guys, welcome back my YouTube channel ini. Ada day out එකක් කරන දියතේ. ඉතින් මම අතර මේක vlog එකක් විදිහට ගන්න හිතුවේ නෑ මොකද මේ අද මේ ලොකුවට කතා වෙලා යන එක නෙමෙයි අපි සෙන් එක නිකන් කම්මැලිත් වගේ ගෙදර ඉන්නේ ඒකට කතා වෙලා යන එකක්. ඉතින් අර කට්ටිය නඩකට කියලා ගියා. ඒකට තමයි මම වීඩියෝ එකත් එකට දන්නවන්නේ නැහැ මම වීඩියෝ කරනවා කියලාත් මම කිව්වේ නෑ අද ගන්නවා කියලා. මේ ඉතින් මම ගන්න හිතුවා. කවුරුත් නෑ ඉතින්. පොඩි වීඩියෝ එකක් මේක වැඩි ලොකු වෙන එකක් නෑ. ඉතින් අපි එහෙනම් යද්දි සෙට්ටිං පෙරදා ආදර මාලකින් නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ මතකද යාළුවනේ සුපුරුදු මගේ වොයිස් එක විතරක් නෙමෙයි අද ඔයාලට ඇහෙන්නේ තව වොයිස් එකක් ඉදිරියේදී ඇහෙනවා තියෙන ඒක නෙමෙයි මෙතන කතාව. ඉතින් අපි දවල්ටවත් කාලා හිටියේ නැති හින්දා අපි ගියා ඉස්සෙල්ලම කෑම කන්න. ඉතින් කොච්චර බඩකින් හිටියේද කිව්වොත් අපිට කෑම එක ආපෙලා වීඩියෝ එකක්වත් ගන්න ඕනේ නැහැ ෆොටෝ එකක් විතර ගන්න. ඉතින් මුට කොහෙ ගියත් ආතල් ඉතින් පේනවා ඉතින් මෙතනත් hina වෙන කිව්වම ගත්ත ආතල් එක. අද දවස ඇත්තම කිව්වොත් කිසිම විදිහකට ප්ලෑන් කරපු දවසක් නෙවෙයි. එහෙම දවස් කොච්චර අපේ ජීවිතවල තියෙනවද? කොහොම වුණත් අපි හැම දවසකටම මුහුණ දෙන්නේ. එහෙම ප්ලෑන් කරේ නැහැ කියලා අද දවසේ කිසිම ආතල්ලක එහෙම අඩුවක් වුණෙත් නැහනේ අපි. ඇත්තටම අද සතුට වැඩි නිසා තමයි වීඩියෝස් ගන්නත් අමතක වුනේ. මෙහෙම දවසොත් ඉතින් අපේ ජීවිතවල තියෙන්න ඕනේ. පාට ගැවිකසේ පාළුව සැඟව කියා අවදවසක් හමුවේ ඉතින් මේ වීඩියෝ එක සහ මගේ කලින් වීඩියෝ වල දැකලා ඇති අක්කලා දෙන්නෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා වීඩියෝ වල බොහෝ දුරට. ඉතින් ඒ අපි හතර දෙනා කියන්නේ ඇත්තටම සහෝදරයවත් ඥාතිවත් නෙවෙයි. ඉතින් අපි හතර දෙනා අහම්බෙන් සෙට් වුණ එකම වයිබ් එක වගේ තියෙන හතර දෙනෙක්. ඉතින් සහෝදරයෝ වගේ දැන් ඉන්න කලින් වීඩියෝස් වලට වැඩිය මේ වීඩියෝ එක ගොඩක් වෙනස් වෙයි. ඔයාලට හේතුව තේරෙනවා ඇති. ඉන්න ආරවනේ අපි දියට ගිහිල්ලා ලස්සන ලෑස්ති වෙලා අපි එහෙම පාටි එකට ගියා. ඉතින් එදා ඒ පාටියට නම් සුපිරි ආතල්ලයක් දැම්මා අපි. හින්දරි මල්ලි පිච්ච පාත නිම්නයි නුඹ පාවෙවා වගේ ප්‍රේම අසපුවේ සඳ කැන්නිවාලන්න මේ යමයි ඉර ආවත් නැතත් නැව කියලඳේ ඉර පායාල පාවෙලා ගියා පිරුණු හිනගාග වැළතුලා ගියා දුක් හිනයක් නොවේ දුආදරේ දුක් හිනයක් නොවේ දුආදරේ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ බලපු ඔයාලටත් thank you. ඉතින් අපි ඊළඟට vlog එකකින් ආතල් වීඩියෝ එකකින් සෙට් වෙමු අනිවාර්යෙන් බොහෝ දුරට පොසන් vlog එක වෙයි. අපි බලමු. මම මේ වීඩියෝ එකේ සීරියස් වුණා වැඩිද මන්ද? කමන්නේ ඉඳලිట్ల මේ වගේ වීඩියෝ තියෙන්න ඕන. අනිත් වීඩියෝ එකෙන් සෙට් වෙනවා. bye.